හායි සුබ දවසක් කියලා හැමෝම පිළිගන්නවා දිල්ෂන් ඇන්ඩ් සංග්‍රේ YouTube channel එකට. ඉතින් අපි දැන් යන්නේ නොවාරවලට. නොවාර ඉන්නවා අපේ මල්ලිලා. ඉතින් මල්ලිලාගේ වලට ගිහිල්ලා මල්ලිලාගේ අලුත් උපන් බබෙක් ඉන්නවා අපේ බබාවත් බලාගෙන. අපි මිලාන් හරි ටොරිනෝ හරි යනවා. අපි තාම තීරණය කරලා නැහැ කොහෙද යන්නේ කියලා. ඉතින් අද දවසේ අපි ඉවර වෙද්දි බලමු අපි අද කොහෙද යන්නේ කියලා. ඉතින් අපිත් එක්ක අද දවසේ කොහොමද අපි ගෙවන්නේ කියලා බලන්න. ඔයාලා අපිත් එක්ක රැඳිලා ඉන්න. ඔයා ඉතාලි කෙනෙක් වුණා නම් ඔයාට මොන වගේ නමක්ද දාන්නේ? මට? ආ. ජම්පාවලෝ. ජම්පාවලෝ. ජන්මි කියලා දාමු අපි. ඔයාගේ මූණට ගැලපෙන්නේ ජන්මි වගේ නම. මට ගැලපෙන්නේ මොකද්ද? ඔයාට? ආ. ඔයාට ගැලපෙනවා රොසාල්බා. මොනිකා. නැත්නම් මරිකා. මරිකා නෙමෙයි. මට රොසාල්බා කියලා ගැලපෙන්නේ. Rosalbina. මල්ලරකින් නියෝයාට සම්මාසපුදු සරණයි. නන්දන සීන ගඟේ ප්‍රේම දියේ ගාලා මකරන්ද පියලු ගාලා චන්දන ඇල්ල වගේ ආලසින අපි ආවන වරවලට අපි දැන් යනවා මල්ලිලා ගෙදරට. ඉතින් කියන්න ඕන මල්ලිලා ගෙදර ගියාට අපි වීඩියෝ කරේ නෑ. මොකද පොඩි ළමයිව වීඩියෝ කරලා දාන්න හොඳ නැති හින්දා අපි ආව වීඩියෝ කරේ නෑ. ඉතින් අපි මල්ලිලා දෙන්නගේ වයිෆ්ලා දෙන්නවයි බලාගෙන පොඩි එක්කෙනාවත් අපි බලාගෙන ඉපදුනේ අපේ පොඩි මල්ලියාගේ බබා. ඉන්නේ අපේ ලොකු මල්ලිගේ පුතා ජෝයි. ඉතින් හරිම ෂෝයි බබෙක් තමයි අපේ ජෝයි කියන්නේ. ඔයාලට පේනවා ඇති. හරිම ෂෝයි බබෙක් යා. ඔන්න හැදෙන ළමයි. එක එකට ආදර කරනපා මයි පුතා තමන්ට ආදරේ. ඉතින් අපි නොවාරේ ඉඳන් ආවා මිලානෝ වලට. අද අපි මේ හොටෙල් එකේ තමයි නවතින්නේ. ප්‍රේම පියානෝනේ. ඔයා මේ පදන් ඔයාගේම පාටටයි කාමරේ තියෙන්නේ. ඔයාගේ ජැකට් එකත් කොළ පාට, කාමරෙත් කොළ පාට. Hai qualcosa da dire? Sì, bellissimo. Come anne? Kanne anne kedenne anne. Kanne na? Come anne? Kanne. Apa kanne? Kanne na monsa wala. Itu nalagi. Abi mantu lagi kanne. Chicken samosa. ඉතින් අපි දැන් ඇවිල්ලා ඉන්නේ මොන්සාවල තියෙන ආලියා රෙස්ටොරන්ට් එකට.
ඉතින් මේ රෙස්ටොරන්ට් එක ගැන කියනවා නම් ඇත්තටම හරිම ලස්සනයි. අපි අපේ ලංකාවේ සුන්දරත්වය ඒ විදිහටම විදා දක්වන විදිහට තමයි මේ රෙස්ටොරන්ට් එක හදලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති අපේ ලංකාවට ආවේනික වෙස්මුණු ලංකාවට අපේ ක්‍රිකට් ඒ හැම දෙයක්ම පෙන්වන විදිහට ලස්සනට හදලා තියෙනවා. ඉතින් මේක ඇතුළට ආපුවාම අපේ ලංකාවේ රෙස්ටොරන්ට් වලට ගියාම ඇත්තටම අපේ කෑම හදද්දී ඒ එන සුවඳ මේ රෙස්ටොරන්ට් වල මේකේ රෙස්ටොරන්ට් එකේ නෑ. අපිට ඇඳුමක් ඇඳගෙන ලස්සනට ඇවිල්ලා වාඩි වෙලා කාලය යන්න පුළුවන්. ඉතින් අපිට වෙරෝන වල රෙස්ටොරන්ට් තියෙනවා, තිතරම් තියෙනවා, ඕන තරම් රෙස්ටොරන්ට් තියෙනවා. ඉතින් හැබැයි මෙතනට ආපුවාම අපිට ඇත්තටම දැක්කේ හරිම ලස්සනයි. ඒ වගේම හරිම පිරිසිදුයි. දැක්කහම ආස හිතෙන රෙස්ටොරන්ට් එකක් විදිහට තමයි අපි අලියා රෙස්ටොරන්ට් එක අපි දකින්නේ. ඉතින් අපි බලමු ලස්සන වගේම කෑම ආවෙන් පස්සේ කොහොමද කෑම රසද අපි බලමු. කෑම ආවෙන් පස්සේ මම අපහු එන්න. කියන්න ඕන මේ රෙස්ටොරන්ට් එකේ තියෙන අනිත් විශේෂම දේ තමයි මේ රෙස්ටොරන්ට් එක ටාගට් කරලා තියෙන්නේ ගොඩක් සිංහල අයව නෙමෙයි. මෙයාලා ගොඩක් ටාගට් කරන්නේ ඉතාලිය අයව වගේම අපේ එන ටූරිස්ට්ලව. ඉතින් අපි එකටම කටල් ෆිෂ් එකක් ඕඩර් කරා. කටල් ෆිෂ් එක ගැන කියනවා නම් කටල් ෆිෂ් එක ඇත්තටම හරිම රසයි. සරත් නෑ, සර නැතුවත් නෙමෙයි, හරිම රසයි. මොකක්ද කියන්නේ කටල් ෆිෂ් එක ගැන? බෝනනේ. බෝන. ඔව්. ඉතින් අපි ඕඩර් කරා. මම ඕඩර් කරා චිකන් කෙච්චුවා. මේ චිකන් රයිස් එක කොහමද? රසයිද? අපිට දැනට ආපු කෑම ටික හරිම රසයි. රස වගේම හරිම ලස්සනයි. රසකාරක නැතුව කන්න රසයි. කටට සැරට කන්න පුළුවන් විදිහට, කටට රහට කන්න පුළුවන් විදිහට කෑම ටිකක් දෙන්නේ මේ අලියා රෙස්ටොරන්ට් එකේ. ඉතින් ඔයාලා මොන්සා එනවා නම්, මිලාන් එනවා නම් අනිවාර්යෙන්ම මෙතනට එන්න. ඇවිල්ලා කෑම වේලේ කරස බලලා යන්න. දැන් ඔයා අපි මෙතනට ආපු ගම මොනවද කිව්වේ? කන්න ඉස්සරලා කිව්වා මන්නම් අද දෝල්චේ කනවා කියලා. දැන් මොකද්ද කියන්නේ? දෝල්චේ කෑවේ හැකිද? ඇයි? බඩ පිරিলা. මේ වුණාට දෝල්චේ ටිකක් කන්න ඕන. නෑ ඒව ගොඩක් පැණි රසයි. ඔයා දන්නේ නැහැනේ කාලා බල්ලා කියන්න ඕන පැණි රසද නැද්ද කියලා. අපි යන ගෙරිම දැන් හොටෙල් එකට යන්න. දැන් කොහෙවත් යන්න ඕනේ නැහැ. අපි ගත්තා වටලප්පන් එකක්. වටලප්පන් එක කාලා බලමු. ඉතින් අපි දැන් ඩිනර් එක අරන් ඉවරයි. අපි දැන් යනවා ඉන්න හොටෙල් එකට. ඇත්තටම කියනවා නම් අලියා රෙස්ටොරන්ට් එක හරිම රසයි කෑම. ඔයාලත් අනිවාර්යෙන්ම ඒ රෙස්ටොරන්ට් එකට යන්න යන වෙලාවකට මිලානෝ. Allora, colazione dalle 7 alle 10. A che ora facciamo colazione? Alle 10. No, alle 10:30 noi abbiamo. Saturday Sunday. Quindi possiamo fare anche... Facciamo alle 6:30. Ma che 6:30? Alle 7 aprono. Buongiorno. 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 Perché da che ranni? Ma storia caduta. Cagad.
මේ රූම් එක ගද්දි ආව ෆ්‍රී හම්බ වෙනවලු. Buongiorno. Dammi un bacio. අපි දැන් කොහෙද යන්නේ මොකද? අපි යනවා බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. බඩගිනි. හොඳටම බඩගිනි. හොඳටම බඩගිනි. ඒ තියරයි බඩ පිරෙන්නේ කෑවා. දැන් මෙදියයි බඩගිනි. ඔව් ඉතින් දාගත්තානේ. ඒවා නිකන් කලකිරිලා වගේ. අපි ආව බ්‍රෙක්ෆාස්ට් එක ගන්න තැනට. ඉතින් මට හදන්න කපුචීනෝ එකක්. හැබැයි මේ කපුචීනෝ යාලගේ මේකෙන් නැතුව හදාගන්න බැරි දන්නේ නැහනේ. රහනද සුදු. ඉතින් මේකක් හදාගන්න ෆෙමක් කියතු එක. මැඩම් මොකද කරන්නේ? වැඩට එන්න කොල්ලා එහෙනම් සල්ලි කීයක් හරි දෙන්න. ඉතින් වට අද දවස ගැන මොනවද හිතෙන්නේ? දන්නේ නැතම පටන් ගත්තේ නෑනේ. ඊයේ දවස ගැන අපේ මේ වහන්සය ගැන මොනවද හිතෙන්නේ? අල්ලෝ ඉන්දියාල් තරම එකසේ. හොඳම වගේ ගන්නවා මොකද මේක කියෝ කරන්නේ. ඒ කියෝ කරන්න මොනවද? කිව්වනම් ඉංග්‍රීසියෙන් ඒ මොනවද මං කිව්වේ? ගාලා කියනවා. ස්කීපනේ නේද? ස්කීප කියන්නේ කැම හදලා දෙන්නේ. අලෝර අපි යන්නේ මිලාන් වල අලුතෙන් හදපු ඒරියා එකකට සිටි ලයිෆ් කියලා. අපි මිලාන් සිටි එකට ගිහිල්ලා තියෙනවා. අපි මේ අලුතෙන් හදපු සිටි ලයිෆ් පැත්තට ගිහිල්ලා නැහැ. අපි අද ඒක හින්දා හිතාගෙන ඉන්නේ ඒ පැත්තට ගිහිල්ලා ඒ පැත්ත පොඩ්ඩක් බලලා ගෙදර යන්න කියලා. ඉතින් අපි එතනට ගිහිල්ලා හම්බෙමු. යනවා වාහනේ ගන්න. වාහනේ තියෙන්නේ යට. මේක මොකක්ද යන්නේ? අපි යම් පර්කේජ් කාර් පාකින් එකේද? මේකෙන් තමයි යන්නේ. සිටි ලයිෆ් එකට මිලානෝ. ඉතින් මේ තමයි මිලානෝ සිටි ලයිෆ් එක මෝල් එක. ඉතින් අපි යනවා දැන්.
ඔව් ලොකු හදලා ඉවර වෙද්දි හදලා ඉවර වෙද්දිනේ හදලා ඉවර වෙද්දි ලොකු ඒරියා එකක් වෙනවා මේක. ඔව්. ඉතින් මේ කඩේ තනිකරම පොඩි අයව නම් අරන් එන්න එපා මේ කඩේකට පොඩි අයව අරගෙන ආවොත් ඉතින් S2 වහගෙන තමයි අරගෙන යන්න වෙන්නේ ඔයාලට. මට ඒ පාටවල් සෙට් වෙන්නේ නැහැ නේ නෝ තද වැඩි ඒ පාට. පොඩ molto carina. Ma poi non si vede niente. Non si vede. නෑ මට ඒක කලින් එක හොඳයි කියලා. මේක කොහොමද? මේකනේ මේක ලස්සනයි. දෙන්නම ලායකට වඩා මේක. ඔව්. අනික මගේ තොල්පට ඉස්සරහට ආවලා වගේ. ඔව් හරි ලස්සනයි. එන ඔකිනුමරද කියලා? මොනවාද? ඔව්. මොනවද ඔයාලට කියන්න තියෙන්නේ? ඇත්තටම මට හරිම කොන්ටෙන්ට් ඔයාට කෝට් කිට් දෙකක් ගන්න හිටියා. ඔව්. ඔබ ගන්න පුළුවන්. ඔව්. කාට් එක ගෙනවද කිම්බරට කරන්නේ? කිම්බරට කරගත්තද? නෑ. කරගන්න එපා. අපි දැන් ආයි මං ඒ දුඹුරුකට ආවා. දුඹුරකට ආසයි. එහෙනම් අනේ per favore panna. ඔයා මගේ හාපෙන්චෝ. මේ මගේ සිප්පි කොනිල්ල. ඔයා per favore මේ හෙටරිද පාටිට පාරෝනේ. මේ උඩ තනිකරම රෙස්ටුරන්ට් තියෙන්නේ නේ. ඉතින් අපි දවල්ට කන්න තෝරගත්තා East River කියන ඇමරිකන් පබ් කියන රෙස්ටුරන්ට් එක. ඉතින් මේකේ තියෙන කෑම වර්ග තමයි මේ තියෙන්නේ. මේ රෙස්ටුරන්ට් එක. ඔයා මොනවාටද ආස? මොකටවත් ආස නැද්ද? Hey, hey, pensate. Merinda bimbo. Ah? Iya.
ඔව්. කොක්ටේල් එකක් බොන්න අමරිකන් හා. ඒ තේවල නම් ඇල්කොහොල් තියෙනවා තියන්නේ. අපි තව ටිකක් ඇවිදිනවනේ. නෑ මේක ඇවිදලා ඉවරයි නේ. නැත්නම් දැන් ගෙදර යනවද කාලේ ඉවර වෙලා? එහෙනම් කොහෙද තව චෙන්ත්‍ර කොමර්ශාලයක් තියෙන්නේ? තව එකක් තියෙනවද? එහෙනම් කාලයකට යන්කෝ. දෝ. අපිට හැමදාම වගේ කෑම අරගෙන ගෙනවා කෑම පොඩ්ඩක් වැඩිද මන් දන්නේ නැහැ කියලා. රෝෂන් වල පොඩි අවුලක් වෙනවා. අපි කාලත් ඉවරයි අපි දැන් ඇවිදලත් ඉවරයි නේ. දැන් අපිට දැන් හරි කාලේ මහන්සි. ඇවිදින එක ඇති කියලා ඔව්. නේ. අපි යනවා දැන් ගෙදර. ගෙදර ගිහිල්ලා සුට්ටක් රිලැක්ස් වෙන්න කියලා හිතාගෙන. මම මැප් එකට දාලා දෙන්න. ඉතින් දැන් තමයි අපි ගෙදර ආවේ. එහෙනම් අද දවස් අපිත් එක්ක එකතු වෙලා අපේ වීඩියෝ එක බලපු හැමෝටම ගොඩාක් ස්තුතියි. එහෙනම් අපි ගිහිල්ලා එන්න. අපිව තාම ෆලෝ කරලා නැත්තම් ෆලෝ කරන්න. යට තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එක දාපු ගමන් ඔයාලට බලන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්න. ඔයාලට සුබ දවසක්.